ඒක නිසා මේ හැම කෙනෙක්ම ඔලුවට ගන්න මේවා. තමන්ගේ මුණුබුරාව හරි කමන්නේ. ඒ මට්ටමට හදන්න පින්වත. ලෝකෙට යහපතක් වෙන්න. පුතේ ලෝකෙට යහපතක් කරපන්. ඔන්න ඔතනට. ඔබ වෙනුවෙන් කිසි දෙයක් තියාගන්න එපා. ලෝකෙට යහපතක් කරපන්. ඔබ බලන්න පින්වතුනි ඔබට තව මොනවද කරන්න පුළුවන් කියලා මේ ලෝක සත්‍යය. ඒ කරලා බොහොම වටින මනුස්ස ජීවිතයක් ගත කරපු මිනිස්සෙක් බවට පත් වෙන්න. වටින මනුස්ස ජීවිතයක් ගත කර. නැත්තම් හිස් අතින් මැරෙන්න වෙන්නේ පින්වතුනි අපරාධය. සතුටකින් මැරෙන්න වෙන්නේ නැහැ කවදාවත්. තමන්ගේ දරුවෝ දිහා බලලා මැරෙන්න වෙන්නේ නැහැ කවදාවත්. ඒ දරුවා සතුටින් ඉන්නවා දැකලා මැරෙන්න පුළුවන් ක්‍රමය හදාගන්න. ඔය අනිත් එක ක්‍රමයකට පින්වතුනි දරුවා සතුටින් ඉන්නෙත් නැහැ. ලෝකෙට යහපතක් කරන්නෙත් නැහැ. ඌ කරන්නේ පින්වතුනි ලෝකෙම තියෙන මිනිස්සුන්ගේ සල්ලි ටික තමන්ගේ සාක්කුවට ගැනීම උදෙසා වෙර වීරිය වඩන එක විතරයි.